දැන් ජිරෝනා. හැබැයි පට්ට අවුවයි. අපි ඇවිල්ලා ඉන්නේ අද ජිරෝනා වලට. දැන් මේ ජිරෝනා එයාපෝට් එක මේක. අපි දැන් යන්න ඕනේ ජිරෝනා ටවුන් එකටද යන්නේ? ඔව්. ජිරෝනා ටවුන් එකට කිලෝමීටර් 12ක් විතර තියෙනවා මෙතන ඉඳන්. ඒකට බස් එක යන්න ඕනේ. එයාපෝට් එකෙන් එක්සිට් වෙන තැනින් ආවට පස්සේ වම් අත පැත්තට හැරිලා වම් අත පැත්තට හැරිලා කෙලින්ම එද්දි මෙතන මේ කවුන්ටර් එකක් තියෙනවා. ඕනනම් බස් ටිකට් මැෂින් වලින් ගන්නත් පුළුවන්. මාර අවුවක් තියෙනවා. මාරම අවුවක්. මේක නම් හරියන්නේ නැහැ. බෑර් වෙන එකක් ගන්නද ඉවරයි. කෝක දෙන්න බෑ. ඔව් ආයෙත් අවුව වැඩි වුණා. අවුව කියන්නේ රස්නේ නෙමෙයි තියෙන්නේ. එන්න තියුල අවුව. තීයෝ තී. අමාරුයි ඇස් දෙකෙන් බලන්න. බස් එකක් තියෙනවා කියලා එක්කන් ඇවිල්ලා දැන් 2යි කීයද තියෙන්නේ 2යි 2:34යි වෙලාව. 2:00ට බස් එක තියෙනවා. 2:00 විනාඩි 5ක් පතක්. මේ බස් එකේ තමයි අපි ජිරෝනා වලට යන්නේ. පොඩි දෙනකක් ඉන්නවා. අවුල නැහැ උනා. ටික ගන්න තියෙයි කියලා හිතනවා. මේ තමයි ටිකට් එක. ටිකට් දෙකටම ගියාමට 5.70ක්. ඇත්තම කිව්වොත් අපිට මෙතන තිබ්බ බස් එක ඉස්සර වෙලා ගියපු එක බැරි වුණා. දැන් මේ බිම ඉඳගෙන ඉන්නේ. බස් එකේ අපි ගත්ත කාඩ් එක මේ කාඩ් එක පංච් කරනවා. මේ අතට දාන්න ඕනේ පංච් එක වදිලා එනවා. එහෙම නැත්නම් මෙතන බස් එකෙන් ටිකට් එක ගන්න පුළුවන්. දැන් අපි ජිරෝනා සිටි එකට ඇවිල්ලා තියෙන්නේ. බස් මේක තමයි බස් ස්ටෑන්ඩ් එක. අන්ඩර්ග්‍රවුන්ඩ් බස් ස්ටෑන්ඩ් එකක් තියෙන්නේ. අපි බහලා බලමු ස්ටෑන්ඩ් එක කොහොමද කියලා. බස් ස්ටෑන්ඩ් එක මෙහි අන්ඩර්ග්‍රවුන්ඩ් තියෙන්නේ. අර අතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ පැත්තට යන්න තියෙන්නේ. අපි බලමු එළියට යන්න. ඒකට කලින් බඩට මොනවා හරි දා ගන්න ඕනේ. අපි දැන් බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට යනවා. අන්ඩර්ග්‍රවුන්ඩ් තියෙන නිසා උඩට යන්න ඕනේ. මෙතන රෙස්ටුරන්ට් කීප පැත්තට. ඊට පස්සේ අපි බඩ ගිනින් හොඳටම කන්න දනක් පාගෙන යනවා. මාරම අවුවක් තියෙනවා. මිනිස්සු එහෙම වැඩි නෑ උනාට මේ පැත්තේ. පීසා එකක් ගන්න හරි අමාරුයි පීසා එකක් කරගන්න. පිංගා. මෙතරයි දන්නේ නැහැ පීසා එක. ස්පේන් වල කැතලන් ස්පැනිෂ් දෙකම යූස් කරනවා. ලුනා වල යූස් කරන්නේ කැතලන්. මෙහි I think කැතලන් තමයි කතා කරන්නේ. ලුනාට යාලා උදව් කරනවා. අපි බලමු ටේස්ට් එක කොහොමද. හොඳයි. Now the pizza. That's good. Come on. හරිම ලස්සනයි නිස්කලංකයි. නිස්කලංකයි. මරුනේ. නන කාම් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඇත්තම කිව්වොත් මේත් ලංකාවම තමයි. හැබැයි more clean and organized. ලංකාවත් මේ වගේම තමයි. ක්ලීන් එකට තිබ්බනම් ඕගනයිස් වෙලා තිබ්බනම් හොඳට. පොඩ්ඩක් මේ අර බිල්ඩින් එහෙම ටිකක් පරණයි. අර ලංකාව වගේ දැන් කොළඹ එහෙම නම් අලුත් බිල්ඩින් නේ තියෙන්නේ. මෙහෙ ටිකක් බිල්ඩින් පරණයි. දැන් යනවා නවතින තැනට. බස් කාඩ් එක අරගෙන බස් එකේ නැගලා යනවා.
මතක තියාගන්න ඕනේ මෙහෙ බස් වලට අත දාන්න ඕනේ නැත්නම් නතර කරන්න දිගටම යනවා. ලස්සනයි මේ බස් එක. ලස්සනයි. අනිත් එක ඉස්සරහට. අනිත් එක ඉස්සරහ දොරෙන් නගින්න ඕනේ. එතන නගින්න තැනින්ම මේ බස් කාඩ් එක ටැප් කරන්න ඕනේ. පොලිමර් නගින්න ඕනේ. පොලිමර් නගින්න ඕනේ පොර ගන්න බෑ. ලස්සනයි සීට් එක. තව බස් එකේ ගිහින් බහිනවනම් සවාලු ගමනය කරන්න ඕනේ ක්‍රියාවත්. බස් එකේ ගොඩක් තැන්වල තියෙනවා ස්ටොප් කියලා වාටර් බස් ස්ටොප්. මෙන්න මේ බටන් එක ඔබන්න ඕනේ. අදේ බස් එකෙන් බහිනකොට හයියෙන් කෑ ගහලා අදේ කියනවා. බහිනවද අපිට? අරක කන්දක් උඩ නේ තියෙන්නේ. ඒ හැම පැත්තටම මේකේ බහින්න තියෙන. මේ පැත්තට පල්ලම අර පැත්තට පල්ලම අර පැත්තට පල්ලම. මේ හෝල් බිල්ඩින් එකක් ගන්නද? ලස්සනයි. අර ඈත කඳු පේන්නේ. මේ ඒ පැත්ත ලස්සනයි. දැන් අපි ගිහිල්ලා මම දවස් 3ක් ඉන්නවා මෙහෙ. ඒ ඉන්න දවස් 3ට මම සල්ලි ගෙවන්න ඕනේ එක දවසකට යූරෝ 18 ගානේ. මෙතන අපි යන්න කලින් ඉන්න කෙනාට කියලා පර්මිෂන් ගන්න ඕනේ. බල්ලෙක් ලංකාව අනිම ලංකාව තමයි. ලංකාව දියුණු වුණා නම් මේ වගේ තමයි ඉතින් මරු ටෙම්පරේචර් එකත් මාරයි, මිනිස්සුත් ෂෝ, ගෙවලුත් ෂෝ, පරිසරයත් මාර ලස්සනයි. කඩේ ගිහින් එනකොට රැය වුණා. බඩු මල්ල කුස්සන බඩු මල්ල අර පැත්තේ